I4 මේ අරබෙන්නේ දනුමයි මිනුමයි වලියයි යන වැඩසටහන. මේ අපගේ ප්‍රශ්න වලට ඉදිරිපත් වන්නේ දේශට කටකාරී ඔහාරා නිම්සාරි. අයිබෝවන් අපගේ තරඟ වට තුනක් තියෙනවා. පළවෙනියට අහපණ්ඩෝ, දෙවෙනියට කියපණ්ඩෝ, තුන්වෙනියට බලපණ්ඩෝ. අපගේ පළවෙනි වටේ ප්‍රශ්න දෙකක් තිබෙනවා. ඔබ එක ප්‍රශ්නයකට එක පිළිතුරක් පමණයි දිය හැක්කේ. අප ප්‍රශ්න වලට යන්න. හරි. ලෝටුගම මයිදිගල පූජනීයම ස්ථානය රුවන්වැලි සෑය වන රුවන්වැලි සෑය ඉදි කරද්දී ගැලපෙනදු මාලයේ වටිනාකම කීයද? අපට කනගාටුයි මෙය ඉක්මන් වුණා. අපගේ එක ප්‍රශ්නයකට එක පිළිතුරයි පමණයි දිය හැක්කේ. බොහොම කනගාටුයි. අප දෙවෙනි ප්‍රශ්නයට යන්න. අපගේ දෙවෙනි ප්‍රශ්නය වන්නේ මෙරට අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය වන පළමු වන අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක පාවිච්චි කරු කන්නාඩි ඔලේ ගාන කීයද? අපට ඒකටත් කනගාටුව පළ කරනවා. අපගේ දෙවනි වටය කියපණ්ඩෝ. තලගොයාගේ ගෑනු සතාගේ නම කුමක්ද? කාල වේලාව ඉක්ම ගිය හේයින් අපට දෙවෙනි වටේට යන්නට හැකියාව තියෙනවා. අපගේ දෙවෙනි ප්‍රශ්නය වවක ඇති ලස්සනම දෙය කුමක්ද? අපට බොහොමත් කනගාටුයි. වේලාව ඉක්ම ගිය හේයින් අපට මෙයාට සහ අපට බොහොමත් කනගාටුයි. අප තුන්වෙනි වටේට යමු. මේ බලපණ්ඩෝ මම දැන් මෙතන ඉටිපන්දම් පහක් පත්තු කරනවා. ඒකෙන් මම 3ක් නිමපුවාම උත්තරේ කීයද? 2යි. අපි බලමු. අප බලමු දැන් මේකෙන් 3ක් නිමපුවම කීයක් ඉතුරු වෙනවද කියලා. අපි තව සුළු මොහොතකින් හමු වෙමු. A few moments later. ඒ උත්තරය වැරදි. අපි අනිත් ප්‍රශ්නයට සූදානම් වෙමු. බිත්තර ගෙඩි දෙකක් ගෙනල්ලා තියෙනවා. දැන් ඔයා බිත්තර ගෙඩි දෙකක් ගෙනාවනේ. ඔව්. අනික ඒක තමයි මේක. ඔතන තියෙන එකයිනේ. ඔව්. අනික ඒක තමයි මේක. දැන් ඔයා බිත්තර ගෙඩි දෙකක් ගෙනාවා. ඔව්. අනික ඒක තමයි මේක. අපට වැරදුනා. බිත්තර ගෙඩි දෙකම තිබිලා. අනික තමයි මේක. සමාප්තයි.